සුබ දවසක් හැමෝටම. මේ ඉතාලියේ පොඩ්ඩක් බලා ගන්න ඉතාලිය කොහමද ලස්සනද කැතද ගිලිවල ගොඩක් ඉතාලිය දැකලා නැති අය මේ නිකන් ගම්බද පළාතක්. මේ ඉතින් ඒක නෙමෙයි කියන්න යන්නේ. අද දවසේ මේ ගොඩක් ආරංචි ගොඩක් තියෙනවා මේ දවස්වල ඉතාලියේ වට කරලා කට්ටියව අත්අඩංගුවට ගන්නවා හැමතැනම තනින් තන. මම ඊයේත් දැක්කා. ඊයේත් එහෙමයි මේ උන්න ගමන් ඒ කියන්නේ මේ ස්ථිර මේ චෙක් පොයින්ට් දාලා මොනවද නෙමේ උන්න ගමන් එනවා කාර් එකේ පොලිස් කාර් එක ඇවිල්ලි ඉවරලා එක තැනකින් නවත්තනවා. එතනින් යනකොට කවුරු හරි විදේශිකයෙක් හිටියොත් එහෙම ටක් ගාලා කොල චෙක් කරනවා. ඒ ගම්බද තැන් කියලා නෑ නගරේ කියලා නෑ හැම තැනම මුළු ඉතාලියේ පුරාම එහෙම විදේශිකයන්ව මහා පරිමාණයෙන් චෙක් කරනවා තැනින් තැන. ඒකින්ද මේ දවස්වල විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් අය මටත් දවසට කෝල් සෑහෙන කෝලක් එනවා. එයාලා නිමාඩු දවස්වලටවත් එළියට බහින්නේ නැහැ සමහර අය. එයාලා ගෙදරමයි ඉන්නේ නිමාඩු දවස්වලටත් කොහාටවත් යන්නේ නැහැ. සුපර් මාකට් එකකටවත් යන්න බය වෙලා සමහර අය ඉතාලියේ මේ සමහර නගරවල මේ අර එයාලා ඉතින් එහෙමම ලොකුවට බය වෙන්න ඕනේ නැහැ. නමුත් ඒ සමහර අය ඒ විදිහටම බය වෙලා මේ මොකද එයාලගේ යාළුවන්ට එක කරදර වෙලා ඒ වගේ ප්‍රශ්න වෙලා තියෙන හින්දා සමහර අය අර තමන්ගේ අරස්සාව තමන් සපයා ගන්න ඕන කියලා තියෙනවනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න හින්දා කොහොම හරි සමහර අය ගෙදරින් එළියටවත් බහින්නේ මේ මීට ඉස්සල්ලා නම් ඉතින් මේ ඉතාලියේ ඕම ප්‍රශ්න තිබුණේ නැහැ. ඕන ලංකාවේ වුණත් ඕන කෙනෙකුට වැරදි කරලා ඉවරලා මේ ඉතාලියට ඇවිල්ලා සපට ඉන්න පුළුවන්. ලංකාවේ මීට ඉස්සල්ලා මිනි මරලා අනම් මනම් කරලා ඉතාලියට පයින්නවා පැනලා ඉවරලා ඉතාලිය ජොලිය ඉන්නවා. නමුත් ඒ කතන්දර දැන් බෑ. මේ ගිය සතියේත් නාපොලියේ උන්න ගමන් අවුරුදු 50ක විතර එක්කෙනෙක් අතුරුදහන් වෙලා ඉඳලා තියෙනවා. කවුරුවක්වත් දන්නේ නැහැ. අතුරුදහන් වෙලා පස්සේ බලනකොට මොකද වෙලා තියෙන්නේ? එයා ලංකාවේ අපරාධකාරයෙක්. එයාට රතු වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා ලංකා රජයෙන්. ලෝකේ කොහේ හරි රටක ඉන්නවා නම් එයාව අත්අඩංගුවට ගන්න විදිහට රතු වරෙන්තුව කියන්නේ ඒක කොහේ හරි එයාපෝට් එකකින් එයා යනකොට එනකොට එයාගේ ડોකියුමන්ට් චෙක් කරනකොට කම්පියුටරේට ගහනකොට එයා ගැන විස්තර තියෙනවා. මෙයා මේ වරෙන්තුකාරයෙක් අත්අඩංගුවට ගන්න ඕන කෙනෙක් වහම ඉන්න රටකින් අත්අඩංගුවට අරගෙන මේ ලංකාවට එවන්න කියලා ඉවරලා. ඉතින් ඒ වගේ පුද්ගලෙක් ඉතාලියෙත් ඉඳලා තියෙනවා. ඉතාලි පොලිසියෙන් ගෙදරටම ගිහිල්ලා ඉවරලා නාපොලියේ ගෙදරටම ගිහිල්ලා ඉවරලා ඌව කවුරක්වත් දන්නේ නැහැ. ඌ අරන් ගිහිල්ලා. ඌ අරන් ගිහිල්ලා ඉවරලා මේ ඌට ලංකාවේ අපරාධ චෝදනා තියෙනවා. බාල වයස්කාරයෝ කාර්ය දූෂණය කරලා මේ හිරේ යන්න ඔන්න මෙන්න කියලා හිරෙන් බරපතල චෝදනා ඇතුව දඬුවම් දෙද්දි කොහොම හරි මෙයා මුගක් හරි අපාරගෙන පැනලා ඇවිල්ලා ඉතාලියට. ඉතින් දැන් එයාවත් අත්අඩංගුවට අරගෙන මේ වෙද්දි සිර කඳුරුවක දාලා ඉන්නවා ලංකාවට පිටුවහල් කරන්න. ගිය සතියේත් ලංකාවේ එක්කෙනෙක්ව පිටුවහල් කරුවා මේ ඈත ගම්බද පළාතක මේ ලංකාවේ. ඉතින් තවත් කෙනෙක්වත් ආපහු ඊයේත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒත් ලංකාවේ කෙනෙක්. ඔය ලංකාවේ අයව බොහොම පොඩ්ඩයි අත්අඩංගුවට ගන්නේ. මොකද ඒ කියන්නේ අනිත් ජනගහන වලට සාපේක්ෂව විදේශිකයන්ගෙන් අනිත් ජනගහන වලට චීන ජනගහනය බංග්ලාදේශ මොරොක්කෝ අනම්මනම් ඒ කට්ටියත් එක්ක බලද්දි ලංකාවේ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක් ඉතාලියේ. අනිත් ජනගහනේ ගොඩක් වැඩි. ඉතින් ඒකින්ද දවසට විශාල වශයෙන් කට්ටිය අත්අඩංගුවට ගන්නවා. මේ දිනපතාම කට්ටිය පිටුවහල් කරනවා. නමුත් ලංකාවේ අයව පිටුවහල් කරුවා අත්අඩංගුවට ගත්තා කියලා මේ ආරංචි වෙන්නේ පොඩි ගාන. ඒ මොකද ලංකා ජනගහනේ අනිත් ජනගහනයට සාපේක්ෂව ඉතාලියේ අඩු හින්දා. නමුත් අහුනොත් ආයේ කිසිම ඉස්සර වගේ සමාවක් නැහැ. කඳුරට දැම්මා ලංකාවට හරි. ඒකින්ද ඉතාලියට දැන් අලුතෙන් එනවා නම් දෙපාරක් හිතලා බලන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම කිව්වට අර මං ඉස්සල්ලා කිව්වා වගේ ජොබ් එකක් හොයාගෙන පාඩුවේ තමන්ගේ ගේ ඇතුළට වෙලා ඉන්න කට්ටිය එහෙම ඉන්න. එයාලගේ කර්මුණක් තියෙන්නේ. එයාලා කියන්නේ අපි කොහොමද යන්නේ එළියටවත් බහින්නේ. අපි ගේ ඇතුළට වෙලා මෙහෙම ඉන්නවා. ඉඳලා ඉවරලා අපි අපේ ටාගට් එකට ආපහා අවුරුද්දක් හරි දෙකක් හරි තුනක් හරි ඒ තමුන්ගේ ටාගට් එක එනකන් තමුන්ගේ මුදල් ප්‍රමාණය හම්බ කරලා ඉවරලා අපි කොළ ඕනෙත් නැහැ රිපුජි ඕනෙත් නැහැ මොනවත් නැහැ මේ කාලෙට ලංකාවට යනවා කියලා. ඉතින් එහෙම ටාගට් එකක් තියන අයට අවුලක් නැහැ. ඒ වගේ කෙනෙක් ඉතාලියට ආවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඇවිල්ලි වෙරලා
ඒ කට්ටියට පුළුවන් ඒ කට්ටියගේ ටාගට් එක දාගෙන වැඩ කරලා ඉවරලා ලංකාවට යන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය ගෑනු අය නිමාඩු දවස් වලට එහෙම යනවා පාක් වලට යනවා එක එක මේ තමුන්ගේ මේ එක් පෞද්ගලික වැඩ කරව ගන්න යනවා. ඒ වෙලාවට ඔය හදිස්සිය අවුෙන්න පුළුවන්. තවත් සමහර අය පිරිමි අය ඉතින් ගොඩක්ම දන්නවනේ ගොඩක්ම බීමට හැබ්බැහි වෙලා එක මද්ද්‍රව්‍ය කියන්නේ ඉතාලියන ලොකු මද්ද්‍රව්‍ය පාවිච්චි කරන ගංජා වගේ දේවල් වලට යාළුවොත් එක්ක සෙට් වෙලා එළියට යනවා. ඒ වගේ පාක් වල ඉන්නවා. ඒ වගේ එතකොට තමයි අහුවෙන්නේ. ඉතින් ඒ වගේ අයට ඉතාලිය පොඩ්ඩක් මේ දවස්වල භයානකයි. නමුත් ඉතාලියට එන්න එපා කියලා නෙමෙයි කියන්නේ එන්න. ඉතාලියට ආවොත් ගොඩ යන්න පුළුවන්. මුල් කාලේ අමාරුයි තමයි. මුල් කාලේ අමාරු වුණාට ගොඩ යන්න පුළුවන්. නමුත් එනවා නම් ඔය මේ අනවශ්‍ය දේවල් ඔක්කොම අතහැරලා තමයි එන්න ඕනේ. ලංකාවේ තියෙන ඒ මානසිකත්වය අතහැරලා ඉතාලියට එන්න ඕන. අනිවාර්යයෙන්ම මේ මම ටාගට් එකක් ඇතුව මේ අවුරුදු ගාන ඇතුළත මම යනවා එහෙම කියලා නිත්‍යානුකූලව නොවන විදියට එනවා. නිත්‍යානුකූලව එනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලි ඉවරලා තමුන්ගේ පාඩිය වැඩ කරගෙන එහෙම ඉඳගෙන තමුන්ගේ ගේම ගාලේ යන්න පුළුවන්. නමුත් දැන් නිත්‍යානුකූලව ඉන්න අයට උනත් වරදක් කරුවොත් එimhe ඉස්සර වගේ ඉතාලි රජයේ යටතේ දඩුවම් දීමක් නැහැ දැන් ගොඩක් දුරට. ඒක කරන පොලිස් නිලධාරියා ගතිය තමයි අතේ තියෙන්නේ. ගොඩක් දුරට එයාලට පුළුවන් දැන් පොලිස් කොමසාරිස්ට පර්මිස් සෝජෝන එක කැන්සල් කරලා ඉවරලා ලංකාවට අරින්න. ඉතින් ඒකින්ද මේ පරණ ඉන්න අය වුණත් දෙපාරක් හිතන්න පරිස්සමෙන් ඉන්න. නමුත් මේ මම මෙහෙම කිව්වා කියලා කලබල වෙන්න එපා. ඉතාලියේ එන්න හොඳ නැති රටක් නෙමෙයි. අපේ ලංකාවේ අසරණ අය ඉන්නවා. ගොඩක් අහිංසකයෝ ඉන්නවා. මේ වගේ රටකට ඇවිල්ලා කීයක් හරි හොයාගන්න ජොබ් එකක් කරගන්න එයාට පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. නමුත් අර දෙපාරක් හිතන්න තමන් ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. දැන් හරියට නිකන් මේ මැද පෙරදිග රටක ඉන්නා වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් බය නැතුව එන්න. ඇවිල්ලි ඉවරලා අපිනුත් උදව්වක් ඕනේ නම් ජොබ් එකක් හොයා ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම කතා කරන්න. ඉන්න තැනක් හොයා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම කතා කරන්න. අපි ඔයාලා වෙනුවෙන් ඕන දෙයක් කරන්න අපි සූදානම්. ඕන උදව්වක් අපි කරලා දෙන්නම්. ඔය කමෙන්ට් එකක් දාන්න මොන හරි ඕනම උදව්වක් ඕනේ නම් කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඉන්න ඔයාලා වෙනුවෙන් ඕනම කරදරයක් වුණොත් අපිට කතා කරන්න. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.